අපේ රට වෙලාගෙන තිබෙන මායාකාරී ව්‍යසනය පරාජයට පත් කර ගැනීම ආරමුණයි. අප දන්නවා මේ ව්‍යසනය මොනතරම් ගැඹුරුද මොනතරම් විනාශකාරීද කියන්නේ. අපේ දරු පරම්පරාව, අපේ පොදු සමාජය, අපි ජාතියක් හැටියට මේ මායාකාරී ව්‍යසනයේ කුණාටුවේ ගොදුරු බවට පත් වෙමින් තිබෙනවා. මෙය අද මේ මොහොතේ ඇති වුණු අභියෝගයක් නෙවෙයි. දශක ගණනාවක් ක්‍රමිකව වර්ධනය වූ මේ අභියෝගේ මුළු සමාජ දේහයම කිලගන්න තැති ගැන්වන තත්ත්වයක් දක්වා වර්ධනය වී තිබෙනවා. අපේ රටේ බන්ධනාගාරගත වෙන අයගෙන් 64ක් මත්ද්‍රව්‍ය හා සම්බන්ධ වූ වැරදි වලට හවුල් වූවන්. අපේ දරුවන්. ඒ වගේම ඒ දරුවාගේ මුළු අනාගතය විනාශයට පත් වෙමින් තිබෙනවා. අවුරුදු 18ක් 26ක් අතර හිරිමල් වයසේ ඉන්න තරුණ පරම්පරාව මේ විශාලතම ගොදුරු බවට පත් වී තිබෙනවා. උන්ගේ අනාගතය, උන්ගේ බලාපොරොත්තුන්, උන්ගේ අපේක්ෂාවන් මහමග විනාශ වෙමින් තිබෙනවා. එනිසා අපිට බලාගෙන ඉඳ අයිතියක් නැහැ. පවුලක් ලෙස මුළු පවුල් සංස්ථාවේ පැවැත්ම බිඳවැටීමේ තර්ජනයක් මේ හමු වී තිබෙනවා. අනෙක් පසින් වෙසෙන ගම් නියම් ගම් කරා මෙම මායාකාරී කුණාටුව පැතිරෙමින් තිබෙනවා. අපි ගමට ගිහපුවාම අපේ ඥාතීන් අපට කියනවා පුතේ වැලේ රෙද්දක් වෙනලා යන්න බයයි. එළියේ වී ටික වනලා යන්න බයයි. කෙල්ල තනියම ගෙදර තියලා යන්න බයයි. කොයි වෙලාවේ තමගේ දැරිවිය තමගේ දීපල මේ ව්‍යසනයේ ගොදුරු බවට පත් වේද කියලා අනතුරක් තියෙනවා. එහෙනම් මොකද සිදු වී තිබෙන්නේ? ගම් බියභාවයට පත් වී තිබෙනවා. අපරාධකාරී රාජ්‍යයක් ගම් නිර්මාණය වෙමින් තිබෙනවා. මේ ව්‍යසනය ඒ මුළු සමාජෙම ගිලගෙන තිබෙනවා. අද අපේ රටේ මාර්ග අනතුරු වලින් විශාල ප්‍රමාණයක් මේ මත්ද්‍රව්‍ය හා බැඳුණු මාර්ග අනතුරු. අපේ රටේ ළමා සහ කාන්තා සිද්ධ වෙන දූෂණයේ විශාලතම පංගුව මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූ ලෝලීන්. දරුවන් ගිලගනිමින් තිබෙනවා, කාන්තාවන් පීඩාවට පත් කරමින් තිබෙනවා. පොදු ස්ථානවල බස් රථයේ පාරේ විපරීත ලිංගික ආසාවන් මුදාහරමින් තිබෙනවා. කාන්තාවකට පාරේ යනකොට විපරීත ලිංගික ආසාවන් ප්‍රදර්ශනය කරනවා. මේ ව්‍යසනය මුළු සමාජය ගොදුරු බවට පත් කරමින් තිබෙනවා. ඒ වගේම රටේ ආර්ථිකය විශාල බිඳවැටීම. පාලම් බෝක්කුවල තිබෙන යකඩ වැට කපාගෙන යනවා. මුළු සමාජය මේ ඛේදවාචකයේ ගොදුරු බවට අස්ථාවරභාවය නිර්මාණය කරලා තිබෙනවා. එනිසා මම හිතන්නේ මේ පරාජයට පත් කළ යුතුම මේ සමාජයේ යලි ස්ථාවරභාවය වෙනුවෙන්, මේ සමාජයේ සාමකාමීත්වය වෙනුවෙන් සෑම දරුවෙකුගේම, සෑම කාන්තාවකගේම, පොදු සමාජයේ සෑම පුරවැසියෙකුගේම ආරක්ෂාව සහ පැවැත්ම වෙනුවෙන් මේ පරාජය පත් කළ යුතුයි. එනිසා අප මේ තබන ලද පියවර සහතික වශයෙන්ම ජයග්‍රහණය කරනවා, මේ ව්‍යසනය පරාද කරනවා.